සාදරයෙන් පිළිගන්නවා ලබ ඩීල්ලොන් ටෙක්ලබ් YouTube channel එකට. අද මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ අතිශය වැදගත් මේ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට මුල දීලා ඉන්න සිසුන්ට අතිශය වැදගත් දෙයක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙද්දි A level විෂයක් විදිහට ඒ කියන්නේ වෘත්තීය විෂය ධාරාවක් මේ වෙද්දි සිසුන්ට හඳුන්වලා දීලා ඉවරයි. ඉතින් මේක ක්‍රියාත්මක වෙන විදිහ ගැන අපි චුට්ටක් කතා කරත් එහෙම උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් අතුලත් කර ගැනීම මේ වෙද්දී සියලු කටයුතු කියන අයදුම්පත් කැඳවීම ආරම්භ කරලා තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. එතකොට මේකට සුදුසුකම් ලබනවා මේවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නු සිසුන්. ඒ වගේම තමයි මේ විෂය ධාරාව හදාරන්න අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්ද කියන එක සලකන්නේ නැහැ. ඒතර අසමත් වෙච්ච කෙනෙක්ට හෝ සමත් වෙච්ච කෙනෙකුට මේ වෘත්තීය විෂය ධාරාව හදාරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608ක ක්‍රියාත්මක කරනවා කියලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරලා තිනවා. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක හරහා ඒ PDF එකෙන් බලා ගන්න පුළුවන් මොන පාසල් වලද මේ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට 12 ශ්‍රේණියේදී වෘත්තීය විෂය ධාරාව හදාarලා 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුසුකම. එහෙම නැත්නම් අපි හැමෝම දන්නවා NVQ 4 කියන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාවක් ලැබෙන. අතර මේක ගොඩක් හොඳ වැඩක්. මොකද NVQ 4 මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලැබෙනවා කියන්නේ ඒක ඇත්තටම ළමයෙක්ට ලොකු achievement එකක් ඒ වයසේදී ගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා ලිස්ට් එකක්. එතකොට මොනවද ඔයාලට 12 ශ්‍රේණියේදී වෘත්තීය විෂය ධාරාව යටතේ ගිහිල්ලා 13 ශ්‍රේණියේදී විෂයන් 28ක් අතරින් එකක් තෝරගෙන ඒක කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන. එතකොට මම මේ 28 චුට්ටක් හැදින්නියොත් පළවෙනි එක විදියට child psychology and care කියන්නේ මනෝවිද්‍යාත්මක පැත්ත ගැන. ඒ වගේම health and social, ඒ වගේම physical education and sports, performing arts, event management, arts and crafts, interior designing, fashion designing, graphic designing, tourism and hospitality management, landscaping, applied horticultural studies, livestock product studies, food processing studies, aquatic resource studies, plantation product studies, construction studies, automobile studies, electrical and electronic studies, textile and apparel studies, metal fabrication studies, aluminium fabrication studies, art and designing, environmental studies, computer hardware and networking, manufacturing, sales and marketing, logistic management. ඒ විදිහට ඔයාලට විෂය ධාරාවන් 28ක් යටතේ හැදෑරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම පුළුල් පරාසයක මේ වෘත්තීය සුසුකම විහිදුවලා තියෙනවා. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් මේක. ඉතින් ඔයාලට පුතේ බය නැතුව මේකට යන්න කිසි ගැටලුවක් නැහැ. මොකද වෘත්තීය සුසුකමක් ගන්නවා කියලා කියන්නේ ඇත්තට මේක ලොකු achievement එකක්. ඔයාලා හොයලා බලන්න NVQ 4 level එකේ එකක් කරන්න ලොකු ගාණක් වෙනවා ඔයාලා private කරොත්. ඒතර මේක ඔයාලට හම්බෙන ලොකු achievement එකක් විදිහට මට මෙතනදී recommend කරන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාලට ජීවිතේ ජය ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම සුබ වැඩිදුර විස්තරයක් ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment section එකේ comment කරන්න මම අනිවාර්යෙන් උත්තර ලබා දෙන්නම්. එහෙනම් හැමෝටම ජය. අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහස comment කරගෙන යන්න.